ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක නම් පරණ කෑමක් හදන විදිය තමයි තියෙන්නේ. අර ඉස්සර හිටපු පරණ අය ගොඩාක් කන්න කැමති කෑමක් මේක. ඉතින් දැන් ගෙවල් වල නම් මේක ගොඩක් දුරට හැදෙනවා අඩුයි. හදන දන්නේ නැති වෙට සමහර විට. ඉතින් මේක හදාගන්න ඕන වෙන්නේ සිහින් වෙච්ච සහල් ගැන ගැඹුරු සහල්. ඊට පස්සේ මේකට පිළිඳ හාල් ලිපේ තියා ගන්නවා වගේ ලුණු ටිකක් දාලා සුවඳ වැඩි කර ගන්න ඕන රම්ප පොඩියකුත් දාලා හාල් තම්බනවා වගේ ලිපේ තියලා තියන් තමයි තියෙන්නේ. ඔන්න ඒකත් තැම්බෙන්න තියලා ඊට පස්සේ මම කරන්නේ මේකත් එක්ක කන්න පුළුවන් වෙන්න බැදුමක් හදාගන්න. මේකට හොඳයි අර දියාරුවට හදන ලුණු මිරිසත් හොඳයි. බැදුමත් ගොඩක් හොඳයි. ඉතින් බැදුමට ඕන කරන ලුණු ඊට පස්සේ මේ තක්කාලි ඊට සම්මිරිස් ටික මම මේ වෙලාවේ කපා ගන්නවා. හැබැයි මෙන්න මේ වෙලාව වෙනකොට මේ බක්කත් තැම්බීගෙන ඇවිල්ලා තමයි තිබ්බේ. මේ වෙලාවේ අපි හොඳට කිරි තියෙන පොල් ටිකක් ගා ගන්න ඕන. හැබැයි ඒක ගොඩක් හීනියක් තමයි ගා ගන්න ඕන. මේ තැම්බිච්ච බත් එකට මේක කලවම් කරන්න තමයි ඊළඟට මම මේ හදන්නේ. මේ පොල් ටික දාලා මුත්තට බත් එක කලවම් කරලා මේ පොල් ටික තැම්බෙන්න ඕනේ. ඒ නිසා ටික වෙලාවක් වහලා තියන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 10ක් 15ක විතර තිබ්බාම හොඳට මැති. ඔන්න මේ වෙලාව වෙනකොට බත නම් හදාගෙන ඉවරයි. ඊළඟට කරන්නේ බැදුම හදාගන්න එක. බැදුම හදාගන්න මම ගත්තේ මේ පොල් ටික ගෙදරම හදාගත්ත ඒවා. ඊට පස්සේ ඒකට අර කලින් කපාගත්ත ලුණු, තක්කාලි, අම්මිරිස්, උම්මල කට එහෙම දාලා කලවම් කරලා ඊළඟට මේකට කහ කුඩු ටිකක්, කෑලි මිරිස්, සැර වැඩි වෙන්න ඕන නම් ගම්මිරිස් කුඩු ටික, ඊට පස්සේ ලුණු කුඩු, කරපිංච එහෙම දාලා මේක හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා. මෙහෙම ටෙම්පරාදු කරගත්ත බැදුමත් එක්ක හුන්සල්වත් උණුෙන්න තමයි කන්න ඕන. නිමෙනකොට පොඩ රසය කියන්නේ අර රසයේ වෙනසක් තියෙන උණුෙන්න ගත්තේ රස ගොඩායි. අර අන්නේ වගේ වෙනසක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගෙදර හදලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉස්සර ගොඩාක් අය කන්න කැමති මේ හුණසල් බත් එක හැදුවේ. ඉතින් දැන් මාත් මේ හදන්නේ කෙහෙල් කොලයකට උණු හුණසල් බත් ටිකක් බෙදාගෙන බෙදුනුත් එක්ක හොඳට කලවම් කරගෙන කන්න. එහෙනම් ඕගොල්ලෝ ගෙදරදීම මේක හදලා බලන්න. ඒ වගේම ගොඩක් රසයි මේක. එහෙනම් මේ වෙනකන් මගේ මේ වීඩියෝ එක බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.